මුළු ලෝකයේම අනාගතය තීරණය කරන තරක් මේ විශාල හිමකඳු අතර සැකවෙලා තියෙනවා. අද අපි කතා කරමු ටූම්ස් ඩේවලට් එහෙම නැත්තං ලෝක විනාශයේ බීජ කවුඩාව ගැන. ඔයාලා නිකමට හරි හිතල තියෙනවාද කවදහරි දවසක තුන්ගනි ලෝක යුත්තයක් නිසා හෝ එහෙමත් නැත්තම් දරුණු කාලකුණක විපර්යාසයක් හෝ දරුණු නියගයක් වගේ දෙයක් නිසා මේ ලෝකෙන් ජීවය ගහකොල්ල සදහටම විනාශ වෙලා ගියොත් මනුෂ්‍යයෝ විදියට අපිට මේකට කොහොම මුහුණ දෙන්න වේද කියලා. හෝහෝ කලබල වෙන්න එපා. කවදහරි දවසක කුමක් හෝ ව්‍යසනයක් නිසා ලෝකෙන් ශාක ප්‍රජාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියොත් එහෙම නැත්තම් අතුගෑවිලා ගියොත් ඒ වගේ දවසක මුළු මිනිස් මානව සංහතියම බේරගන්න අවශ්‍ය කරන කටයුතු දැනටමත් සූදානම් වී අවසන් කියලා කිව්වොත් ඔයාලා ඒක විශ්වාස කරනවද? ඔව්. නෝර්වේ රාජ්‍ය මූලිකත්වය යටතේ 2008 අවුරුද්දේ පෙබරවාරි 26 වෙනිදා මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් විදිහේ දැවැන්ත බීජ කපඩාවක් නිර්මාණය කරනවා. මේක නිල වශයෙන් හඳුන්වන්නේ ස්වල්බාඩ් ග්ලෝබල් සීඩ්වර්ක් කියලා. හැබැයි ලෝකයා මේකට තවත් නමකින් කතා කරනවා. ඒ තමයි ඩූම්ස් ඩේවලට්. එහෙම නැත්නම් ලෝක විනාශයේ බීජ කපඩාව කියන නමින්. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ලෝකෙ පුරා ඕනෑතරම් බීජ කපඩා තියෙද්දිත් ඇයි මේක මේ තරම් විශේෂ වෙන්නේ කියලා. සාමාන්‍ය බීජ බැංකු හදලා තියෙන්නේ එදිනෙදා පරීක්ෂණ කරන්න. එහෙම නැත්තම් කෘෂිකාර්මික වැඩවලට බීජ හිඟ වුණොත් ඒවා පාවිච්චි කරන්න. හැබැයි ඒ සාමාන්‍ය බීජ බැංකුවලට යුද්ධ, බෝම්බ හෝ ස්වභාවික විපත් වලින් ආරක්ෂා වෙන්න ලොකු හැකියාවක් නැහැ. නමුත් මේ ස්වල්බාඩ් කපඩාව විශේෂ වෙන්නේ එහෙම නැත්නම් වෙනස් වෙන්නේ මෙන්න මේ හේතු නිසා. මේක සාමාන්‍ය පර්යේෂණ වලට පාවිච්චි කරන තැනක් නෙවෙයි. ලෝකයේ තියෙන අනිත් හැම බීජ බැංකුවක්ම විනාශ වෙලා ගියත් මුළු ලෝකෙම වඳ වී යාමේ තරජනයට ලක් වෙන භෝග වර්ගවල අවසාන පිටපත එහෙම නැත්නම් බෑකප් කොපි එක සුරක්ෂිතව තියාගන්න හදපු ලෝකයේ එකම සහ අවසාන බලකොටුව තමයි මේක. අපි දැන් යමු මේක අභ්‍යන්තරය කොහොමද කියලා බලන්න. නෝර්වේ රාජ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 9ක් වියදම් කරලා හදපු මේ බංකරයේ පිටතට පේන්නේ කොන්ක්‍රීට් සහ වානේ මිශ්‍රණයෙන් හදපු දැවැන්ත දොර විතරයි. හැබැයි ඒ දොරෙන් ඇතුළු වුණාම මීටර් 100කට වඩා දිග සදාකාලිකවම අයිස් වලින් මිදුණු අඳුරු උමගක් දිගේ ඉස්සරහටම යන්න ඕනේ. මේ දිග උමගේ කෙළවරේ තමයි ප්‍රධාන කුටි 3කින් යුතු දැවැන්ත බීජ කපඩාවන් පිහිටලා තියෙන්නේ. ඒවගේම මේක ගැන කියන්න තව විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි ඇයි මේක මේ වගේ අන්ත ධර්ම සීතල පළාතක හැදුවේ කියලා. සාමාන්‍ය මේ කුටිය ඇතුළේ උෂ්ණත්වය හැම වෙලේම සෙල්සියස් අංශක -18ක් ඒ කියන්නේ අධික සීතලකයි පවතින්නේ. ඒකට හේතුව තමයි මේ බීජ අවුරුදු 100 ගණනක් නරක් නොවේ තියාගන්න මේ සීතල අනිවාර්යයි. යම් කිසි දිනක ලෝක විනාශයකදී කිසිම විදුලි බලයක් හෝ කිසිම බල ශක්තියක් නොමැතිව මේ කන්ද වටේ ස්වාභාවිකවම තියෙන අයිස් නිසා කිසිම කරන්ට් එකක් නැති වුණත් මේ බීජ ටික සදාකාලිකවම මිදිලා ආරක්ෂා වෙනවා. දැනට මේ කුටිය ඇතුලේ මුළු ලෝකෙ වටින්ම එක තෝරගත්ත මිනිසාගේ ප්‍රධාන ආහාර භෝග වගේම අතිශය දුර්ලභ බීජ සාම්පල් මිලියන 8කට වඩා තැන්පත් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක ලෝක විනාශයකට හැදුවත්
ඉතිහාසේ එකමක වතාවක් මේ ගබඩාවෙන් බීජනවත එලියට ගන්න මිනිස්සුන්ට සිද්ධ වුණා. ඒ 2015 අවුරුද්දේ සිරියාවේ ඇතිවුණු දරුණු සිවිල් යුද්ධය නිසා ඒ රටේ තිබුණු ප්‍රධාන බීජ බැංකුව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මිනිස්සු විශාල වශයෙන් ජීවිතක්ෂයට පත් වුණා. ජීවිතහානි දේපල හානි වගේම පරිසරයටත් ලොකු හානියක් සිද්ධ වුණා. සිරියාව මේ යුද්ධයට කලින් තමන්ගේ රටේ වටිනා බීජවල කොපි මේ ස්වල්බාඩ් ගබඩාවට ආරක්ෂිතව යවල තිබුණා. අන්න නිසා ඔවුන් 2015දී මේ ඩූම්ස් ඩේවරට්ටගෙන් තමන්ගේ බීජ සාම්පල ආයත ලබාගෙන මෙක්සිකෝව සහ ලෙබනය වගේ රටවල ඒව ආයත් වගා කරලා ඒ වටිනා බෝග වර්ග ලෝකෙන් වඳවෙන්න නොදී බියරගන්න සමත් වුණා. ඉතින් අද අපි කතා කරපු මේ ස්වල්බාඩ් බීජ ගබඩාව කියන්නේ නිකම් බංකරයක් නෙවෙයි. එක අපේ අනාගතය සුරක්ෂිත කරන මානව සංහතියේ අවසාන බලාපොරොත්තුව කියලා හඳුන්වන්නත් පුළුවන්. ඇතරම ලෝක බලවතුන් මේ තරම් සල්ලි විදන් කරලා මෙහෙම තැනක් හැදුවේ ඇත්තර මනාගතයේ එන්න තියෙන දරුණු විනාශයක් ගැන කලින්ම දැනගෙනද. ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ ලෝකෙ සැඟවුණු අපි රහස් එවගේම නොවිසුදුරු කුමාන්ත්‍රණ සහ නොදන්නා දේවල් ගැන තවත් ගැඹුරට දැනගන්න දෙවැනි මානය YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මීළඟ වීඩියෝකින් නැවත හමුවෙමු.